රයිට් සුබ දවසක් ඔයාලා හැමදෙනාටම. ඉතින් ඔන්න අදත් මම අරන් එල්ල තින්නේ ඔයාලා ගොඩක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එකනොත් අපි කතා කරන්න ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේ ගැන ප්‍රශ්න අහලා තිබ්බා. ඇත්තටම මේක සාර්ථක ක්‍රමයක්ද වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර තමයි අද වීඩියෝ එකෙන් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි වැඩි කතා කරන්න නැතුව ඉක්මනින් යමු අපි වීඩියෝට යන්න කලින් මතක් කරගන්න මේ වගේම දාන ඊමනි සම්බන්ධ වීඩියෝස් ඔයාලා ගාවටම ගෙන්න ගන්න channel එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදී මම scam ගැන pyramid ගැන දේවල් වගේ කතා කරන්නේ නැහැ. ඔයාගේ skill එක පාවිච්චි කරලා ඔයාගේ knowledge එක පාවිච්චි කරලා earn කරන්න පුළුවන් methods ගැන තමයි මේකෙදි මම කතා කරන්නේ. ඒ වගේම මේවා මම personal experience එකත් එක්ක තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් හරි ඩිසයින් ක්‍රවුඩ් වෙබ්සයිට් එක සමහරක් අය දැන් දන්නවත් ඇති මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරලා දුන්න නිසා ඉතින් කොහොම වුණත් මම ඔයාලට පොඩි සාරාංශයක් මම පැහැදිලි කරලා දුන්නොත් ඩිසයින් ක්‍රවුඩ් කියන්නේ ඩිසයිනින් වලට අදාළ ෆ්‍රීලාන්සර්ස්ලා එකතු කරගත්තු ප්ලැට්ෆෝම් එකක් තමයි මේ ඩිසයින් ක්‍රවුඩ් කියන්නේ. ඔයාලා දන්න මේ විදිහේ ප්ලැට්ෆෝම්ස් මේ විදිහ ගොඩක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ලෝකේ ගොඩක්ම ට්‍රෙන්ඩින් ප්ලැට්ෆෝම් එක තමයි Fiverr කියන්නේ. ඉතින් අපිට Fiverr එක ගත්තොත් ඩිසයිනර්ස්ලාට විතරක් වෙන් වෙච්ච සයිට් එකක් නෙමෙයි. මේකට ප්‍රෝග්‍රෑමර්ස්ලා, එතකොට වීඩියෝ එඩිටර්ස්ලා, ඒ වගේ ගොඩක් පැති වලට මේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක යනවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා Upwork එක, ඊට පස්සේ ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් එක, ඊට පස්සේ people power එක, ඒ වගේ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් අපිට ඕන තරම් මේ ඉන්ටර්නෙට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ අතරිනුත් ඩිසයිනර්ස්ලාටම වෙන් වෙච්ච ප්ලැට්ෆෝම් එක තමයි ඩිසයින් ක්‍රවුඩ් කියලා කියන්නේ. ඉතින් මේක ගොඩක් අය තෝරගන්න ප්‍රධානතම රීසන් එක තමයි මේකෙන් ඔයාලට එක ප්‍රොජෙක්ට් එකක් කම්ප්ලීට් කරලා ලොකු earning එකකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් මම ඔයාලට මුලින් මේකත් පෙන්නලා ඉන්නම්. මොකද පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් ඒක ගොඩක් හොඳ මොටිවේෂන් එකක් වෙයි ඔයාලට මේ සයිට් එක through වැඩ කරන්න. ඉතින් හරි මම මේ විදිහට ජොබ් සෙක්ෂන් එකට ඇවිල්ලා මම මේ විදිහට logo designing කියන එක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන දීලා තියෙන පළවෙනි ප්‍රොජෙක්ට් එකම අපි කම්ප්ලීට් කරොත් අපිට ඩොලර් 150ක වගේ earning එකට easy යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ එක යූරෝ වලින් දෙන යූරෝ 110ක්, ඒ වගේම තව එකක් ඩොලර් 150ක් වගේ තියෙනවා. ඉතින් මේ විදිහ ලොකු price range වලට තමයි මේකෙදි ඔයාලට projects අරගන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් 5 එකේ ගත්තොත් ඩොලර්ස් 5යි ඩොලර්ස් 10යි ඒ වගේ දේවල් තමයි සාමාන්‍ය designing වල value එක වෙන්නේ. ඉතින් කොහොම වුණත් ඔයාලට ගොඩක් easily මේක platform එක through earn කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ආපහු මේ වීඩියෝ එක පළවෙනි වතාවට නම් බාන්නේ ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මේක ඇත්තම ඇත්ත දෙයක්ද සහ මේකෙන් සල්ලි හොයන්නේ ඉන්නවද කියන එක ගැන. ඉතින් ඒකට දෙන්න පුළුවන් කෙටි මාංශ එක තමයි ඔව්. ඒ වගේම විශේෂම දේ තමයි මේ සයිට් එක through ලංකාවෙන් හොයන ගොඩක් අය ඉන්නවා. ඉතින් මම ඔයාලට ඒකත් මෙහෙම්මම වෙන්නම්. ඉතින් මම මේ විදිහට ඩිසයිනර්ස් කියන එකට ඇවිල්ලා මම මේ විදිහට countries වලින් ඇවිල්ලා මම මේ විදිහට ෆිල්ටර් කරගන්නවා ශ්‍රී ලංකාව කියන එක. ඉතින් හරි ඔයාලට බලා ගන්න ශ්‍රී ලංකාව ෆිල්ටර් කරගත්තට පස්සේ මේ විදිහට ඩොලර් 1,04,000 ඩොලර් 58,000 ඩොලර් 38,000 වගේ earns කරපු අය ලොකු ප්‍රමාණයක් මේ site එක through මේ වෙනකොටත් ඉන්නවා. ඉතින් ඔයාලට එයාලා බලා ගන්න පුළුවන් logo design, t-shirt designing වගේ හරි simple දෙයක් කරලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේවා නම් මේ වෙනකොට අපිට AI tools පාවිච්චි කරලා කරන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ ගැන ඔයාලා අනිවාර්යයෙන්ම දන්නවද? දන්නේ නැත්නම් comment section එකේ comment එකක් දාන්න. මම ඕනම දෙයක් ගැන ඔයාලට මේකේ 100% freely මම කියලා දෙනවා. ඉතින් මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් ඔයාලට කිසිම skill එකක් knowledge එකක් නැත්නම් කොහොමද මේ site එකකින් ඔයාලා ගේමක් ගහන්නේ කියලා. ඉතින් ඔයාලා දන්නවා අපිට ගොඩක් ලොකු වැඩක් ගන්න පුළුවන් මේ site එක තමයි logo designing කියන්නේ. ඉතින් logo designing වලට ගියාමත් මේකේ අපිට ලොකු දේවල් ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වෙන ලොකු projects මේකේ handle වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලට මේකෙන් ලොකු වැඩක් අර ගන්න පුළුවන්. ඉතින් මම කියලා දෙන්නම් logo designing වලට ඔයාලට Photoshop, Illustrator වගේ knowledge එක නැත්තම් ඔයාලට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඉතින් එහෙම කියද්දි සමහරක් අය හිතනදී මෙයා මේ කියන්න හදන්නේ වහින්වරෝ Canva එක ගැනද කියලා. ඇත්තටම මම කතා කරන්න යන්නේ Canva එක ගැනවත් නෙමෙයි වෙනත්ම website එකක් ගැන. ඉතින් මම ඔයාලට ඒ site එකට ගිහිල්ලාම පෙන්නන්න. ඉතින් Canva එකත් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම් Canva එකෙන් මොකද්ද කරගන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් Canva එක ඔයාලට pro version එක free ගන්න පුළුවන් methods තියෙන. ඉතින් ඒවා ඔයාලට අරගෙන Canva එකෙන් උනත් වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැතු ඔයාලට Photoshop knowledge එක තියෙනවා නම් ඔයාලට මේ මාර්ගයෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. මම පොඩි ලේසි ක්‍රමයක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලා මුලින්ම Google එකට ඇවිල්ලා logo මේක කියලා search කරගන්න. ඉතින් search කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඕන තරම් platform මේ free design කරගන්න sites බලා ගන්න පුළුවන්. ඉතින් මම වඩාත් recommend කරන site එකක් තියෙනවා මෙන්න මේ Looker කියන website එක.
ඉතින් මේ site එක through ඔයාලට freely ඔයාගේ ඕනම logo එකක් design කරගන්න හැකියාවක් තියෙන. ඒක ඕනම fashionable එකකට එක්ක symbol එකක් add කරලා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි text එකක් add කරලා වෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි icon එකක් add කරලා ඕනම විදිහකට ඔයාලට මේතනිය හරහා freely design කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ methods හරහා ඔයාලට මේ site එක through ලේසියෙන්ම වැඩ කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔය මම පැහැදිලි කරලා දුන්නේ ඔයාලට එක ස්කිල් එකක් ගැන විතරයි. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට තවත් පැහැදිලි වෙන්න මම තවත් දෙයක් පැහැදිලි කරලා දුන්නොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන flyer designing තියෙනවා, ඊට පස්සේ business card designing තියෙනවා. ඉතින් මේකට ඕනම මේ ස්කිල් එකකට ඔයාලට ඕනම method එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තවත් ගොඩක් හොඳ දෙයක් තමයි මේ icon designing කියන්නේ. ඉතින් icon designing කියලා කියන්නේ ඔයාලා දන්නා මේ වෙනකොට AI ගොඩක් trending වෙලා තියෙන නිසා ගොඩක් අය AI tools, AI softwares වගේ දේවල් build කරන්න පුරුදු වෙලා තියෙනවා. ඒ වගේම ඒක trending වෙලා ඉවිලා තියෙනවා. ඉතින් මේ නිසා යාළුවට ගොඩක් එයාලගේ branding වලට එයාලගේම unique විදිහට icons හදා ගන්න අවශ්‍ය වෙන. ඉතින් ඒ නිසා ගොඩක් ලොකු demand එකක් මේක තුල තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් මේ විදිහට මේකටත් මේ විදිහට Google එකට ඇවිල්ලා icon generator කියලා ගහුවොත් ඔයාලට ඕන තරම් sites free use කරන්න පුළුවන්. ඉතින් ඒ site වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ වැඩේට ගැලපෙන icons generate කරගන්න. ඉතින් generate කරලා ඔයාලට පුළුවන් මේ site එක design crowd එක through sell කරලා ඔයාලට හොඳ earning එකක් මෙතනින් අරගන්න පුළුවන්. ඉතින් මේවා ඇත්තටම ප්‍රැක්ටිකලි දේවල් ඔයාලා ඇප් එකක් යූස් කරලා ඇඩ් එකක් ක්ලික් කරලා නැත්නම් රෙෆරල් අරගෙන යම්කිසි earning එකක් කරගන්නවා වගේ නෙමෙයි. ඔයා යම්කිසි වෙනස් විදිහකට කල්පනා කරලා ඔයා මේ විදිහට ස්කිල් එකක් හදාගෙන earn කරනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක 100% සාර්ථක වෙනවා. ඉතින් ඒ වගේම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් tattoo designing වලටත් මේකෙදි vacancies තියෙනවා, job vacancies තියෙනවා. ඉතින් ඔයාලට ඇත්තටම මේ විදිහට tattoos උනත් ඔයාලට easily Pinterest වගේ platform වලින් හොයාගන්න easily පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගැන තවත් පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මේක කොහොමද කරන්නේ කියන එක ගැන මේ වීඩියෝ එක බලපුගෙන නම් අනිවාර්යයෙන්ම තේරෙන්න ඕනේ. ඉතින් මම Pinterest එකේ ගිහලා පොඩ්ඩක් search කරලා පෙන්නන්නම් tattoo ideas කියලා. ඉතින් ඔයාලට බලා ගන්න කොයිතරම් tattoo ideas ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙනවද කියලා. ඉතින් එතකොට ඔයාලට ගැටලුවක් වෙන ඇති ඇයි ඉතින් අපිට මේකෙන් හොයාගන්න පුළුවන් නම් ඒ site එකේ එක්කනම් මේකෙම හොයාගන්නේ කියලා. ඉතින් ඊට වඩා ඔයාලට advance මේ වැඩේ කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙතන තියෙන photos images දෙකක් වගේ download කරගෙන ඒක ඔයාලට ChatGPT එකට ගිහලා ඒක ඔයාටම unique එකක් විදිහට design කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ChatGPT එකෙන් අදාළ prompt එක අරගෙන free tool එකකට image fx tool එකට දුන්නා නම් මේක ඔයාලට easy හදාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඕක තමයි මේ සරලම process එක මේ site එක through වැඩ කරනවා නම් එහෙම නැත්නම් ඔයාලට ඊට වඩා step එකක් විදිහට ඉස්සරහට යන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් Illustrator එතකොට Photoshop ඒ වගේ heavy software සරහා ඔයාලට මේ වැඩේ කරලා ඔයාලට පුළුවන් earning එකක් අරගන්න. ඉතින් ඒක කරන්නේ මොන methods එක කරාද කියන එක depend වෙන ඔයාලට තියෙන skill එක සහ ඔයාලට තියෙන උනන්දුව මත. ඉතින් ඔයාලට කැමති විදිහකට මේක පාවිච්චි කරලා මේක කරා earn කරන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම වීඩියෝ එක මුලදී පෙන්නුවා මේ site එක through earn කරන ලංකාවෙම කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියන එක ගැන. ඉතින් ඒ නිසා කිසිම ප්‍රයටලුවක් නැතුව ඔයාලට පුළුවන් සාර්ථකව මේ site එක through වැඩ කරගෙන යන්න. ඉතින් හරි දැන් ඔයාලා වීඩියෝ එක අවසන් වෙනකම් බලාගෙන හිටියන දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ site එකේ වැඩ පටන් ගන්න සහ කොහොමද account එක කරලා ඒ අදාළ setup wing processes එක කරගන්නේ කියලා. ඔයාලට තියෙන හරිම simple දැන් මෙතන get started now කියන එක දීලා ඔයාලට ඔයාලගේ Gmail එකට access දීලා ඔයාලට පුළුවන් account එකක් simply create කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයා අදාළ skill එකට අදාළ විදිහට ඔයාලට ඔයාගේ profile එක build කරගන්න පුළුවන්. ඔයාගේ experience මොනවද තියෙන්නේ, ඔයා මොවාගේ ඒ සම්බන්ධව තියෙන educations qualifications මොනවද කියන එක ඔයාලට ඒ විදිහට fill කරගෙන ඔයාලට මේකේ account එක set up කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට තියෙන්නේ හරිම simple දෙයක්. ඒක තමයි ඔයාලට මේ විදිහට මේකේ යටතේ තියෙන job vacancies බලලා ඔයාලට තියෙන්නේ ඔයාට ගැලපෙන විදිහට ඔයාගේ ඔළුවේ තියෙන idea එක මෙයාලට හදලා දෙන්න. ඉතින් මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. ඉතින් මම මේ විදිහට job වලට ඇවිල්ලා logo designing වලට යනවා. ඉතින් මේක logo designing වලට විතරක් නෙමෙයි මේ jobs වලට තියෙන ඕනම එකකට ඔයාලට යන්න පුළුවන්. මම අර ගොඩක් අය සිලෙක්ට් කරන එක නිසා මම මේ විදිහට ගියේ. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් එක job vacancy එකක්. ඉතින් මම මේ විදිහට මේක උඩ ක්ලික් කර ගන්නවා. හරි ඒ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට මේකේ තියෙන ප්‍රොජෙක්ට්ස් අරගෙන ඔයාලට කරලා හොඳ monthly earning එකක් කරගන්න පුළුවන්කමක් තියෙනවා.
ඉතින් හරියනම් මං හිතනවා අද කතා කරපු දේවල් ගැන ඔයාලට හොඳ knowledge එකක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මීට වඩා එහාට ගියපු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකේ comment එකක් දාන්න. ඉතින් comment එකක් දැම්මොත් අනිවාර්යයෙන් මං answer එකක් ලබා දෙන්නම්. ඉතින් මම හිතුවා ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට අරන් එන්න live කොහොමද මේ order එකක් complete කරන්නේ සහ කොහොමද මේක submit කරලා එකෙන් කොහොමද යාලගේ app tool එක හම්බුනාට පස්සේ earnings අරගන්නේ කොහොමද කියන එක live මාකට ඔයාලට කරලා පෙන්නන්න. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. එතකොට මේ වීඩියෝ එකත් ඔයාලා ගාඩම ගෙන්න ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ වගේ එන තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන ඔයාලට මම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.